මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්නේ එක්සර්සයිස් මැෂින්ස් වලින් ව්‍යායාම කරන අයට ලැබෙන විශේෂ වාසි සම්බන්ධයෙන්. Fitness Sinhalling with Kasunjit. Number 1. Easy to use. අපි දන්නවා ෆ්‍රී වේට්ස් වලින් ව්‍යායාම කරන එක හිතන තරම් ලේසි නෑ. යම්කිසි කාලයක් ගත වෙනවා කෙනෙක්ට ඒ ටෙක්නික් එක අල්ලගෙන හරි විදියට ඒ ව්‍යායාමය කරන්න. නැත්තම් ඒ ව්‍යායාම කරන එකේ හරි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේක අදාළ වෙන්නේ බිගිනර්ස්ලට. මොකද බිගිනර්ස්ලට කම්පවුන්ඩ් මූව්මන්ට්ස් තියෙන එක්සර්සයිස් කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. විශේෂයෙන්ම කම්පවුන්ඩ් මූව්මන්ට්ස් ඒ කියන්නේ මල්ටි ජොයින්ට් එක්සර්සයිස් කරන්න නම් ජොයින්ට්ස් කිහිපයක සහයෝගය එකවර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ආධුනිකයන්ගේ මේ ජොයින්ට් ෆන්ක්ෂන් එක හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට විශේෂයෙන්ම මැෂින් එකක් උදව් වෙනවා ව්‍යායාම කරන්න. මොකද මැෂින් එක මගින් තමයි මේ පාත් ඔෆ් මෝෂන් එක පාලනය කරන්නේ. ආධුනිකයට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට වැඩි බරක් දාලා ව්‍යායාම කරන්න පුළුවන් එක්සර්සයිස් මැෂින් එකක. අනික තමයි ගොඩක් මැෂින්ස් වල සඳහන් කරලා තියෙනවා කොහොමද ඒක යූස් කරන්නේ, මොනවද ටාගට් වෙන මසල්ස් ආදී කාරණා. ඉතින් ඕනම කෙනෙක්ට පහසුවෙන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රී වේට්ස් වගේ කම්ප්ලෙක්ස් නෑ. easy to use. Number 2. ආරක්ෂාව. ඕනම දෙයක් කරන්න කලින් අපි හිතන්න ඕන දෙයක් තමයි සේෆ්ටි ෆස්ට් කියන දේ. විශේෂයෙන්ම ඔයා ජිම් යනවා නම් එක්සර්සයිස් කරනවා නම් අනිවාර්ය මේ දේ ඉතාමත්ම වැදගත්. අපි දන්නවා ජිම් එකක වෙන අනුතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ මේ ෆ්‍රී වේට්ස් කරන්න ගිහිල්ලා. අහලා තියෙනවද සීටඩ් මැෂින් චෙස්ට් ප්‍රෙස් එකක් කරන්න ගිහිල්ලා ඉන්ජර් වෙච්ච කෙනෙක් ගැන? මම නම් අහලා නැහැ. හැබැයි කවුරු හරි ෆ්‍රී වේට්ස් වලින් බෙන්ච් ප්‍රෙස් කරන්න ගියොත් කොච්චරනම් අනුතුරු වෙනවද? ඒකට ප්‍රධානම හේතුව තමයි ගොඩක් මැෂින්ස් වල තියෙන ෆික්ස් කරපු රේන්ජ් ඔෆ් මෝෂන් එකක්. ඒ හින්දා ඔයාට ටෙක්නික් එකෙන් පිට ගිහිල්ලා ඔයාට ඕන විදිහට ව්‍යායාම කරන්න බෑ. ඒ හින්දා ඉන්ජරි වීමේ ප්‍රවණතාවය අඩුයි. හැබැයි මං කියන්නේ ඉන්ජරි වෙන්නේ නෑමයි කියලා. හැබැයි අඩුයි. Number 3. මසල් අයිසොලේෂන්. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එක කිව්වා ෆ්‍රී වේට්ස් කරද්දී ඔයාගේ ටාගට් මසල් ගෲප් විතරක් නෙමෙයි. ඔයාගේ සපෝටින් මසල්ස්, ඔයාගේ ස්ටැබිලයිසේෂන් මසල්ස් ඒවත් වර්ක් වෙනවා කියලා. හැබැයි කාට හරි ඕන නම් ඔයාගේ ටාගට් මසල් ගෲප් එක විතරක් අයිසොලේට් කරලා ව්‍යායාම කරන්න මං හිතන්නේ එක්සර්සයිස් මැෂින් එක තමයි හොඳම දේ. මොකද මැෂින් එකේදී ඔයාගේ බොඩි පාර්ට්ස් වලින් වැඩි ප්‍රමාණයක් ගොඩක් ස්ථාවර පොසිෂන් එක තමයි තියෙන්නේ. ඒ හින්දා ඔයාට පුළුවන් ඔයාගේ ටාගට් මසල් ගෲප් එකට වැඩි ටෙන්ෂන් එකක් ලබා දෙන්න. Number 4. ප්‍රොපර් ටෙක්නික්. අපි දන්නවා සමහරු ෆ්‍රී වේට්ස් කරන්න ගියාම Tamanට දරා ගන්න බැරි බර දාලා ව්‍යායාම කරනවා. ටෙක්නික් එක ගැන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ හින්දාම එයාලා ලැබෙන රිසල්ට් එකත් අඩු වෙනවා. හැබැයි කාට හරි ඕන නම් පර්ෆෙක්ට් ටෙක්නික් එකක් ෆලෝ කරලා ඔයාට ව්‍යායාමය කරන්න මං හිතන්නේ මැෂින් එකකින් ඒ දේ ඔයාට හරියට කරගන්න පුළුවන්. හේතුව තමයි වඩා හොඳ රේන්ජ් ඔෆ් මෝෂන් එකක් එක්ක වඩා හොඳ ස්ථාවර පොසිෂන් එකක ඉඳන් තමයි ඔයා මේ ව්‍යායාමය කරන්නේ. කොන්ද නමාගෙන ඇඟ ස්විං කරගෙන චීට් කරලා ව්‍යායාම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Number 5. විශේෂ මසල්ස් වල මසල්ස් ඩෙෆිනිෂන් කර ගැනීම සඳහා ගොඩක් බොඩි බිල්ඩර්ස්ලා මේ මැෂින්ස් යූස් කරනවා ඒගොල්ලන්ගේ මාංශ පේශීන් ඩෙෆිනිෂන් කරගන්න. මොකද ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ මසල් එක අයිසොලේට් කරලා වැඩි වාර ගණනක් වැඩි රෙපිටිෂන් ගණනක් එකම මසල් එක සිද්ධ කරන්න. ගොඩක් බොඩි බිල්ඩර්ස්ලා යූස් කරන මෙතඩ් එකක් තමයි කම්පවුන්ඩ් ව්‍යායාමයකට පස්සේ මසල් අයිසොලේෂන් ව්‍යායාමයක් සුපර්සෙට් කරන එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමු කම්පවුන්ඩ් ව්‍යායාමයක්. කියන්නේ කම්පවුන්ඩ් ව්‍යායාම අපි ගමු බාබෙල් ස්කොට් එක. බාබෙල් ස්කොට් එක කරලා එයා සුපර්සෙට් කරනවා. ඒකත් එක්ක මසල් අයිසොලේෂන් ව්‍යායාමයක් හැටියට එක්කෝ ලෙග් එක්ස්ටෙන්ෂන් හරි ලෙග් කර්ල් හරි ව්‍යායාමයක්. ඉතින් ඒ දේවල් කරන්න නම් ඒ මැෂින්ස් ඔයාගේ ජිම් එකේ තියෙන්න ඕනේ නේද? Number 6. ක්‍රියේටින් මෙටබොලික් ඕවර්ලෝඩ්. මොකක්ද මේ මෙටබොලික් ඕවර්ලෝඩ් කියලා කියන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න නම් මං හිතන්නේ මට වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. හැබැයි ඔයාලට පොඩි හරි අයිඩියා ගන්න මම මෙහෙම කියලා දෙන්නම්. මේක ඇති වෙන්නේ මෙහෙමයි. දැන් අපි ව්‍යායාම කරනකොට අපි ෆැටිග් වෙනවනේ. අපි ෆැටිග් වෙලා අපි විඩාබර වෙනකොට තවත් මසල් කන්ට්‍රැක්ෂන් එකකට අවස්ථාවක් නැති වෙලාවක තමයි මේ මෙටබොලික් ඕවර්ලෝඩ් කියන සංසිද්ධිය ඇති වෙන්නේ. මම දන්නවා මෙහෙම කිව්වට ඔයාලට මේක පැහැදිලි නෑ. හරි මම උදාහරණයක් ගන්නම්කෝ. හරි අපි ගමුකෝ බයිසෙප් කර්ල් එක. අර කෙනෙක් ඉන්නවා එයා බයිසෙප් කර්ල් එක කරගෙන යනවා. එක් අවස්ථාවක් එනවා එයාට බයිසෙප් කර්ල් එකේ තව එක රෙප් එකක්වත් වැඩිපුර කරගන්න බැරි අවස්ථාවක්. එච්චරටම මසල් එක ෆැටිග් වෙලා. හැබැයි ඔයාට පුළුවන් නම් ඒ අවස්ථාවේ
තව වැඩිපුර මසල් එක කන්ට්‍රැක්ට් කරගන්න ඔයාට පුළුවන් ඔයාගේ මසල් එකේ කලින් කිව්ව මෙටබොලික් ඕවර්ලෝඩ් කියන තත්ත්වය ඇති කරවන්න. මේක හුඟක් බොඩි බිල්ඩර්ස්ලා යූස් කරන ඇඩ්වාන්ස් ටෙක්නික් එකක්. මොකද පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ මෙටබොලික් ඕවර්ලෝඩ් ක්‍රමය මගින් ඔයාගේ මසල් ග්‍රෝත් එක වැඩි කරගන්න පුළුවන් කියලා. ඔයාලා අහලත් ඇති සමහර විට කරලත් ඇති මේ ඩ්‍රොප් සෙට්ස්. දැන් ගොඩක් අය ඩ්‍රොප් සෙට්ස් කරාට මම දන්නේ නැහැ මේක හේතුව දන්නවද කියලා. නමුත් ඩ්‍රොප් සෙට් කිරීමේ විද්‍යාත්මක හේතුව මේක තමයි. මොකද ඩ්‍රොප් සෙට්ස් කිරීම මගින් අපිට පුළුවන් මෙටබොලික් ඕවර්ලෝඩ් එකක් ඔයාගේ මසල්ස් වලට ඇති කරන්න. ඩ්‍රොප් සෙට්ස් ගැන නොදන්න අයට මම ගැන වෙනම කියලා දෙන්නම්. හැබැයි කාට හරි ඕන නම් වඩාත් ආරක්ෂාකාරීව ඩ්‍රොප් සෙට් එකක් කරගන්න මම හිතන්නේ මැෂින් එකක් තමයි ඔයා යූස් කරන්න ඕනේ. මොකද මැෂින් එකකින් ඉතාමත්ම ඉක්මනින්ම වේට් එක අඩු කරන්නත් පුළුවන්. අනිත් එක තමයි ව්‍යායාම කරගෙන යද්දී ඔයාගේ ටෙක්නික් එකේ ලොකු වෙනසක් කරන්නේ නැතුව ඔයාට ව්‍යායාමය දිගටම කරගෙන යන්න පුළුවන්. හැබැයි අද ඉඳන් මම කිව්වයි කියලා හැම එකටම ඩ්‍රොප් සෙට් කරන්න යන්න එපා. මොකද මේක ඇඩ්වාන්ස් ටෙක්නික් එකක්. මොකද හැම එක්කෙනාටම මේක ගැලපෙන්නේ නැහැ. ඔයාගේ ෆිට්නස් ලෙවල් එක අනුව ඔයාගේ මසල් එක අනුව තමයි මේක තෝරගන්න ඕනේ. ඒ හින්දා පරිස්සමෙන්. Number 7. සර්කිට් ට්‍රේනින් සඳහා. දැන් සර්කිට් ට්‍රේනින් කියන්නේ ඔයාලට අමුතු දෙයක් නෙමෙයි. දැන් ගොඩක් අය මේක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ස්ට්‍රෙන්ත් එන්ඩියුරන්ස් වර්ධනය කරගන්න අවශ්‍ය කට්ටිය තමයි මේ සර්කිට් ට්‍රේනින් කරන්නේ. ඒකෙදී අපි කරන්නේ රෙස්ට් එක අවම කරගෙන එක් ව්‍යායාමයක ඉඳන් අනිත් ව්‍යායාමයට මාරු වෙන එක. දැන් ෆ්‍රී වේට්ස් වලින් ඕක කරන්න ගියාම වැඩි වෙලාවක් යනවා. දැන් හිතන්නකෝ කීප දෙනෙක් එකතු වෙලා සර්කිට් ට්‍රේනියක් කරනවා කියලා. එතකොට ඒ එක එක්කෙනාට ගැලපෙන පරිදි වේට් එක මේ අඩු වැඩි කරන්න ගියාම එක්කෝ බාබෙල්ස් ඩම්බෙල්ස් මාරු කරන්න ගියාම වැඩි වෙලාවක් යනවා. ඒ හින්දා සර්කිට් ට්‍රේනින් එකක් වඩාත් කාර්යක්ෂම කරගන්න නම් මම නම් හිතන්නේ මැෂින්ස් වලින් කරන එක ඉතාමත්ම හොඳයි. මොකද කාලය ඉතුරු වෙනවා. Number 8. සුපර්සෙට් සඳහා. සුපර්සෙට් කරනකොට අපි කරන්න ඕන දේ තමයි ඉතාමත්ම ඉක්මනින් එක් ව්‍යායාමයක ඉඳන් අනිත් ව්‍යායාමයට මාරු වෙන එකනේ. ඉතින් මේක මම හිතන්නේ මැෂින්ස් වලින් ඉතාමත්ම හොඳට කරන්න පුළුවන්. මොකද ෆ්‍රී වේට්ස් වලින් මේක කරන්න ගියාම සමහර වෙලාවට අපිට පඩි මාරු කරන්න වෙනවා, ඩම්බෙල් ගලවන්න වෙනවා, පඩි එකතු කරන්න වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ හින්දා මම හිතන්නේ සුපර්සෙට් එකක් කරනවා නම් ඔයාලා මැෂින් දෙයක් යූස් කරන්න පුළුවන් නම් මම හිතන්නේ වඩාත්ම හොඳයි. Number 9. රීහැබිලිටේෂන්. යම්කිසි ආබාධයකින් ඉන්ජරියකින් පුනරුත්ථාපනය වෙන කෙනෙකුට එයාගේ මසල්ස් ස්ට්‍රෙන්තනින් කිරීම අනිවාර්ය දෙයක්. ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් මං හිතන්නේ ෆ්‍රී වේට්ස් වලින් කරනවට වඩාත් ආරක්ෂිතව ඒ වගේම කාර්යක්ෂමව එයාට මේ වැඩේ කරගන්න පුළුවන් මැෂින්ස් යූස් කිරීම මගින්. මොකද එක්සර්සයිස් මූව්මන්ට්ස් වඩාත් හොඳින් පාලනය වෙනවා විතරක් නෙවෙයි. ඔයාගේ අවශ්‍ය ටාගට් මසල් ගෲප් විතරක් ෆෝකස් කරලා ඔයාලට ට්‍රේනින් කරන්න පුළුවන්, ස්ට්‍රෙන්තනින් කරන්න පුළුවන්. මේ වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Fitness Sinhaleng Productions.